නිව්සීලන්ත වල ඇත්තටම ජොබ්ස් නැද්ද? ඉතින් මෙන්න මේ ටොපික් එක ගොඩක් දෙනෙක් කතා වෙන දෙයක් රීසන්ට්ලි. ඇත්තටම නිව්සීලන්ත වල ජොබ් නැද්ද? ජොබ් හොයාගන්න බැරි වෙලා තියෙනවා. අවුරුද්දක් දෙකක් ගිහිල්ලත් ජොබ් එකක් නැහැ. මෙන්න මේ වගේ කියන අය ඉන්නවා. ඉතින් ඇත්තටම මේ ගැන පොඩ්ඩක් කතා කරන්න ආවේ. ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් විදිහට මට කියන්න පුළුවන් දෙයක් තමයි ජොබ් පෝස්ටිං ප්‍රමාණය අඩු වෙලා තියෙනවා ඉස්සරට වඩා. ඉතින් ඒකට ගොඩක් ඉකොනොමි එකේ සිටුේෂන් එක බලපාලා තියෙනවා. ඉකොනොමි එක ටිකක් අන්සෙටල් නිව්සීලන්ත වල ක්‍රයිසිස් එකක් තිබ්බා. ඒක නිසා ඔගනයිසේෂන්ස් වලින් හයර් කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ජොබ් පෝස්ටිංස් අනිවාර්යයෙන්ම අඩු වෙලා තියෙනවා. හැබැයි ජොබ් නැහැ කියලා කියන්නත් මට බෑ. මොකද මගෙන් කෝචින් කරන්න එන අය එහෙම නැත්නම් ඉන්ටර්නැෂනලි මම සපෝට් කරන අය ජොබ් හම්බ වෙච්ච ඉන්ඩිවිජුවල්ස්ලා ඉන්නවා. ඉතින් ඒක නිසා ජොබ් නැම කියන්නත් බෑ. ඔයාට රයිට් ස්කිල් එක තියෙනවා නම් ඔයාට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒකට වර්ක් හાર્ඩ් කරන්න ඕනේ. ඉතින් මීට අමතරව බලපාන කරුණු කීපයක් තමයි. පළවෙනි එක තමයි ඔයාට suitable positions වලට apply කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා සමහරු කියනවා CVs 100ක් 200ක් දාලා තියෙනවා jobs ගොඩකට දාලා තියෙනවා කියලා. හැබැයි ඔයාව short list වෙන්නේ නැත්තේ. ඔයාට call back එකක් එන්නේ නැත්තේ. ඔයා සමහර විට ඔයාට match වෙන එකට ඔයාට හරි skill set එක තියෙන roles වලට නෙමෙයි හැම role එකකටම apply කරන කෙනෙක් වෙන්න පුළුවන්. දෙවැනි එක තමයි ඔයාට නිව්සීලන්ත වලට ඕන කරන ස්පෙસિෆික් ස්කිල් එකක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට ජෙනරල් ස්කිල් එකක් තියෙනවා නම් ඇඩ්මින් කස්ටමර් සර්විස් වගේ මේගොල්ලන්ට ජොබ් හම්බ වෙන්නේ නැහැ කියන්නම බෑ. මේගොල්ලන්ට ජොබ් හම්බ වෙන ටිකක් කල් යන්න පුළුවන්. එක එක ඉන්ඩිවිජුවල් මත ඩිපෙන්ඩ් වෙනවා. එයාගේ ස්කිල් සෙට් එක කොහොමද? එයාව ප්‍රසන්ට් කරන්නේ කොහොමද කියන එක නෑ. හැබැයි මේකත් එක හේතුවක් වෙනවා. ඇයි ඔයාට ජොබ් එකක් හම්බ වෙන්නේ නැත්තේ? එහෙම නැත්නම් ජොබ් එකක් හම්බ වෙන්න ඩිලේ වෙන්න. ඔයාට නිව්සීලන්ත වලට ඕන කරන ස්පෙસિෆික් ස්කිල් එකක් නැත්නම් ඒක ඩිලේ වෙන්න පුළුවන්. ඉතින් කොහොමද මම මේක කියන්නේ? මම ගොඩක් ප්‍රොෆෙෂනල්ස්ලාට හෙල්ප් කරලා තියෙනවා. ඉතින් හෙල්ත් කෙයාර් එකේ ඉන්න අය, IT එකේ, IT ඉන්ඩස්ට්‍රි වල ඉන්න අය, ඉතින් මේගොල්ලන්ට ජොබ් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒක මම මගේ තියෙන එවිඩන්ස් බේස් තමයි ඒක කියන්නේ. ඉතින් ස්පෙસિෆික් ස්කිල් එකක් තියෙන කෙනෙක් නම් ඔයාට ජොබ් එකක් හොයාගන්න එක ඉක්මන් වෙන්න පුළුවන්. හැබැයි ඒකටත් ඔයා වර්ක් හાર્ඩ් කරන්න ඕන. ඉන්ටර්විව් ප්‍රැක්ටිස් වෙන්න ඕන. ඔයාගේ CV එක හදන්න ඕන. ඔයාට ඒ හොඳ ප්‍රසන්ටේෂන් ස්කිල් එක, කමියුනිකේෂන් ස්කිල් එක තියෙන්න ඕනේ. අනිත් එක තමයි මාකට් එකත් බලපානවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මාකට් එකේ ජොබ් පෝස්ටිං ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉතින් එතකොට ජොබ් එකක් පෝස්ට් කරාම ගොඩක් කැන්ඩිඩේට්ස්ලා එනවා. ගොඩක් CV ප්‍රමාණයක් එනවා. CVs 500 600 සමහර වෙලාවට 1000 පැනලා එන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක නිසා මේ කම්පිටිටිව්නස් එක වැඩි නිසා එම්ප්ලොයර්ස්ලාට පුළුවන් ඒගොල්ලන්ට ඕන කරන බෙස්ම මැච් එක හොයාගන්න. ඉතින් මෙන්න මේ කම්පිටිටිව්නස් එක වැඩි නිසාත් ඔයාගේ ස්කිල්ස් ඔයා හොඳට එක්ස්පීරියන්ස් තියෙන හොඳ ස්කිල් එක තියෙන කෙනෙක් වුණත් ඔයාට ජොබ් එකක් මේ වෙනකොටත් හම්බ වෙන්නේ නැති වෙන්නත් එහෙම නැත්නම් ටිකක් ඩිලේ වෙන්නත් මේ මාකට් එකේ සිටුේෂන් එකත් කම්පිටිටිව් මාකට් එකක් තියෙන එකත් හේතුවක් වෙනවා. අනිත් එක තමයි තවත් හේතුවක් තමයි සමහර වෙලාවට ඔයාට දැනෙනවා ඇති මේ ජොබ් එකකට ඇප්ලයි කරන එක anymore not interesting for you කියලා. ඒ කියන්නේ ඔයා ගොඩක් exhausted, tired jobs වලට apply කළා. ඉතින් ඔයා එහෙම හිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම break එකක් ගන්න දවස් දෙකක් එහෙම නැත්නම් week එකක් jobs වලට apply කරන්න නැතුව පොඩි break එකක් අරගෙන refresh වෙලා jobs වලට apply කරන්න. මොකද ඔයා එහෙම හිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා apply කරනකොට ඔයාගේ CV එක ඔයාගේ ඒ applications quality නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ negative energy එකකින් job එකකට apply කරනකොට ඔයාට ඒකට ඕන කරන විදිහට ඔයාගේ ස්කිල්ස් ප්‍රසන්ට් කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා හැම හිතන කෙනෙක් නම් පොඩි බ්‍රේක් එකක් ගන්න. ඉතින් මෙන්න මේ දේවල් තමයි ඔයාට තවමත් ජොබ් එකක් හම්බ වෙලා නැත්නම් නිව්සීලන්ත වල එහෙම නැත්නම් ඔයාට ජොබ් එක හම්බ වෙන එක ප්‍රමාද වෙලා තියෙනවා නම් මෙන්න මේ දේවල් ඔයාට බලපාන්න පුළුවන්. ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Till then you take care and bye bye.